අද අපි යන්නේ ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි ලෝක බෞද්ධ ඉතිහාසයේම අතිශයින් වැදගත් ස්ථානයකට. ඒ තමයි අනුරාධපුරයේ පිහිටි ශ්‍රී මහා බෝධිය. ශ්‍රී මහා බෝධිය කියන්නේ බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ ඉන්දියාවේ බුද්ධ ගයාවේ පූජනීය බෝධි වෘක්ෂයේ ශාඛාවකින් බිහි වූ බෝධි වෘක්ෂයයි. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී ඉන්දිය අධිරාජ්‍ය පාලනය කළ අශෝක රජතුමා බුදුදහම ලොව පුරා පැතිරවීම සඳහා විශේෂ මෙහෙවරක් සිදු කළා. ඒ අනුව ඔහුගේ දියණිය වූ සංඝමිත්තා තෙරණිය බෝධි වෘක්ෂයේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට රැගෙන එනවා. එවකට ශ්‍රී ලංකාව පාලනය කළේ දේවානම්පියතිස්ස රජතුමායි. රජතුමා සහ ජනතාව ඉතා ගෞරවයෙන් මෙම පූජනීය බෝධි ශාඛාව පිළිගෙන අනුරාධපුරේ මහමෙවුනා උයනේ ඒරෝපණය කරනවා. එතැන් පටන් වසර 2000කට අධික කාලයක් පුරා ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතියේ සංකේතයක් බවට පත්වුණා. විවිධ ආක්‍රමණ ස්වභාවික විපත් ඉතිහාසයේ අභියෝග රසක් මැදින් මේ පූජනීය බෝධිය අදටත් ආරක්ෂා වෙමින් පවතිනවා. විශේෂත්වය වෙන්නේ මිනිසුන් විසින් රෝපණය කර අදටත් වාර්තා සහිතව ජීවමානව පවතින ලෝකයේ පැරණිතම වෘක්ෂය ලෙස මෙය සැලකීමයි. අද දවසේදීත් ලොව පුරා සිටින දහස් ගණන් බැතිමතුන් ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීමට පැමිණෙනවා. ඔවුන් මෙහි සොයන්නේ ආගමික වන්දනාව පමණක් නෙවෙයි, සිතට සනසීමක් සහ ආධ්‍යාත්මික නිදහසක්. බෝපත් හමන සත්‍යෙත් එක්ක වසර දහස් ගණනක ඉතිහාසය තවමත් මෙහි ජීවත් වෙනවා.